හරි හරි චමිඳු අඬන්න එපා. දැන් ඉතින් ඒක වෙලා ඉවරයිනේ. ඒත් මට ගොඩක් දුකයි. හැමෝම මට හිනා වුණා. මං කොහොමද ආපහු ඉස්කෝලේ යන්නේ? අනේ හරි. දැන් ඔය ගැන හිතන්න එපා. ළමයි දෙන්න කොහොමද ඉතින්? හා සිරිමල් අයියේ. ඇයි මේ චමිදු අඬන්නේ? අද අපේ ඉස්කෝලේ පොඩි දෙයක් සිද්ධ වුණා. ඒකයි මෙයා අඬන්නේ. ඒ මොකද? අද මොකක් හරි ඉස්කෝලේ රණ්ඩුවක්වත් වුණාද? චමිඳු හැමතිස්සෙම බොරු කියනවා. ඉතින් මොකද උනේ චමිදුට? චමිඳු යාළුවන්ටයි ටීචර්ටයි කිව්වා එයාට හොඳට ගණන් හදන්න පුළුවන් කියලා. ඉතින් ටීචර් අද බෝඩ් එකේ ගානක් ලියලා ඇහුවා කාටද හදන්න පුළුවන් කියලා. හැමෝම කිව්වේ චමිඳුගේ නම. ඒත් චමිඳුට පොඩි ගානක්වත් හදාගන්න බැරි වුණා. ඒ නිසා හැමෝම චමිඳුට බොරුකාරයා කියලා බැන්නා. ඕකද ඉතින් දැන් ප්‍රශ්නේ? මං හිතන්නේ මේ චමිදු දැන් අඬන්නේ එයාට සිද්ධ වෙච්ච ලැජ්ජාව නිසානේ. එයාට හිතනවා ඇති ආයෙ ඉස්කෝලේ යන්න බැරි වෙයි කියලා. එහෙම නේද? හරි. එහෙනම් දැන් මට කියන්නකෝ චමිදුට මෙහෙම දෙයක් වෙන්න ප්‍රධානම හේතුව මොකද්ද කියලා? චමිඳු බොරු කියපු නිසානේ. අන්න හරි. ඔයාට තේරුණා. හරි. දැන් චමිදු අඬන එක නවත්තන්නකෝ. මං ඔය දෙන්නට පුංචි කතාවක් කියලා දෙන්නම්. මේ කතා ඇහුවට පස්සේ ඔයාලට හැමදේම තේරුම් යයි. ඔන්න එකමත් එක කාලෙක එක ගම්මානයක දීවරෙක් හිටියා. ඉතින් එයා උදෙන්ම මාළු අල්ලන්න කියලා ගමෙන් පිටත් වෙලා කැලේට ආවා. ඉතින් මේ විලේ ජීවත් වුණා මාළු යාළුවෝ දෙන්නෙක්. මෙතනින් එක්කෙනෙක් ගොඩක් අහිංසකයි. එතකොට අනිත් කෙනා නම් ටිකක් පණ්ඩිතයි. අනේ යාළු අපේ අම්මා කියලා තියෙන්නේ ගොඩක් දුරට පීනන්න එපා කියලා. මොකද අපිව ගොඳුරු කරගන්න ගොඩක් කට්ටිය බලාගෙන ඉන්නේ. මට වා කියන දේවල් අහන්න ඕනේ නෑ. අනික මං කාටවත් බයත් නෑ. ඒ වුණත් අපි පරිස්සමින් ඉමුකෝ. අනේ වගේ බොරු පරිස්සම අපිව මේ විලේ කවුදනේ අල්ලගන්න ඉන්නේ. අපි නොදන්නව වුණාට ගොඩක් කට්ටිය අපිව අල්ලගන්න බලාගෙන ඉන්නේ. මට නම් ඒ වලින් වැඩක් නෑ. මට ගොඩක් බඩගිනි. අපි පොඩ්ඩක් කෑමක් හොයමුද? මේ වෙලාවේදී දීවර මාමා එයාගේ බිලි පිත්තට පණුවේ කමුණලා ඒක දැම්ම මේ පොකුණට. අන්න රස පණුවෙක්. පොඩ්ඩක් ඉන්න. එහෙම ඒ විදිහට පණුවෙක් ඉන්න එක මට නම් හරිම සැකයි. ඔයාට ඉතින් හැමදේම සැකයිනේ. අනික ඔයා මං වගේ නිර්භීත කෙනෙක් නෙවෙයිනේ. අනේ මගේ කට. අනේ මේක හිර වුණානේ මගේ කට. අනේ යාළු මාව බේරගන්න. ඉතින් තමන්ගේ ආරක්ෂාවට වඩා තමන්ගේ ආඩම්බර ගැන හිතපු මේ මාළු යාළුවට තමන්ගේ ජීවිතේ නැති වුණා. හරි දැන් එහෙනම් මට කියන්න මේ මාළු යාළුවට එයාගේ ජීවිතේ නැති වෙන්න ප්‍රධානම හේතුුනේ මොකක්ද? එතකොට ඒ මාළුවට එයාගේ ජීවිතේ නැති වුණේ එයාගේ කට නිසානේ. නැතුව ඉතින් එයාගේ කට නිසා තමයි එයාගේ ජීවිතේ නැති වුනේ. ඒ වගේම ඔයාලා අහලා තියෙනවද අර අහසේ පියාඹුපු ඉබ්බයි කතාව? ඒ කතාවේ විදියට ඒ ඉබ්බා ජීවත් වුණේ නියගයකට හවුවෙච්ච ගඟක. ඉතින් දවසක් කොක්කු දෙන්නේ තීරණය කරා මේ ඉබ්බවත් අරගෙනම අලුත් ගඟකට යනවා කියලා. ඊට පස්සේ ඉබ්බා කෝට් එක එල්ලිලා මේ කොක්කු දෙන්නත් එක්ක අහසින් පියාඹලා ගියා. හැබැයි ටික දුරක් යනකොට පොඩි ළමයි විහිළු කරපු නිසා ඉබ්බට කේන්ති ගියා. ඉතින් ඉබ්බා කට අරිනවත් එක්කම එයා වහසින් බිමට වැටිලා එයාගේ ජීවිතේ නැති වුණා. එතකොට මටත් උනේ වගේ දෙයක් නේද? අන්න හරි. දැන් තේරෙනව නේද චමිදු? ඔව් චමිදු. ඔයාටත් උනේ එන්නේ ඒ වගේ දෙයක්ම තමයි. ඔයාට ගොඩක් ස්තුතියි සිරිමල් අයියේ. මට මගේ වැරද්ද පෙන්නලා දුන්නට මට දැන් හොඳටම තේරෙනවා. බොරු කියන එක ගොඩක් නරක දෙයක් කියලා. ඇත්තම කිව්වොත් කඩදිබ පළියට අපි කතා කරද්දී ගොඩක් පරිස්සමෙන් කතා කරන්න ඕනේ. හරි එහෙනම් අපි යනවා සිරිමල් අයියේ. යන් චමිඳු මං අද ඔයාට බැරි වෙච්ච ගණන් හදන්න කියලා දෙන්නම්. අපි යනවා සිරිමල් අයියේ. යමු.